සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. අද අපි කතා කරමු ජොනි වෝකර් සීරීස් එකේ පස්වෙනි වීඩියෝ එක විදිහට ජොනි වෝකර් ගෝල්ඩ් ලේබල් කියන එක. ඔයගොල්ලෝ අපි කතා කරා මීට කලින් වීඩියෝස් වල මේක ඉතිහාසය මොකක්ද අවුරුදු 200ක් පරණයි හිස්ටරි එක තාත්තයින් පුතාට මේ ව්‍යාපාරය ගිය හැටි. ඒ හින්දා අපි හිස්ටරි ගැන ගොඩාක් දේවල් කතා නොකර අපි කෙලින්ම මේ බෝතලේ අපි අරන් පටන් ගමු. මේක බොක්ස් එකත් එක්කම මට හම්බෙච්ච බෝතලයක්. මේකේ පැකින් එක ගත්තත් මේක ගොඩක් ටයිට් විදිහට පැක් කරලා තියෙනවා. බොක්ස් එකෙත් පිටිපස්සේ ලොකු ස්ටෝරි එකක් කියලා තියෙනවා. මාස්ටර් බෙන්ඩර් සයින් කරලා තියෙනවා මේක ගැන. අපි බොක්ස් එක පැත්තකින් තියමු පොඩ්ඩක්. මේ විස්කි එක ගත්තොත් රෙඩ් ලේබල්, බ්ලැක් ලේබල්, ඩබල් බ්ලැක් සහ ග්‍රීන් වලට පස්සේ තියෙන විස්කි එක තමයි ගෝල්ඩ් ලේබල් කියලා කියන්නේ. ඇත්තටම ගෝල්ඩ් ලේබල් කියන්නේ ග්‍රීන් ලේබල් එකයි ප්ලැටිනම් ලේබල් එකේ අතර ප්ලේස් වෙන විස්කි එක. මේක කියලා ගෝල්ඩ් ලේබල් රිසර්ව් කියන එක. මේකත් no age statement විස්කි එකක්. ඒ කියන්නේ මේක කොච්චර ඒජ් කරලා තියෙනවද කියලා බෝතලේ සඳහන් වීමක් වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මේක අවුම් වශයෙන් මේක ඇතුළේ තියෙන විස්කි අවුම් වශයෙන් අවුරුදු 3ක්වත් ඒජ් කරලා තියෙනවා කියන එක. ඒ වගේම මේක සිංගල් මෝල්ට් 15ක පමණ එකතුවක්. මේක සැරගත්තොත් 40ක් වෙනවා. මල්ලක තියෙන මිලිලීටර් 750 බෝතලයක්. ඇත්තටම අපේ රිවිව්ස් වලට කමෙන්ට් කරන යාළුවෙක් සඳහන් කර ඇත්තටම ඒක ඇත්තටම මගේ අලුත් නොලෙජ් එකක් මම යාළුවගෙන් ඉගෙන ගත්ත දෙයක්. ඒ යාළුවා කිව්වා මේ බෝතලේ මේ ජොනි වෝකර් ලේබල් ලෝගෝ එක එම්බෝස් කරලා තියෙනවා නම් ඒක ඔරිජිනල් බොටල් එකක්. එහෙම නැත්නම් ඒක ස්ටික් එකක් නම් ඒක ෆේක් බොටල් එකක් කියන එක. හැබැයි දැන් මම කලින් රිවිව් කරපු බොටල්ස් තුනම ගත්තොත් ඇත්තටම මේකත් ඇතුළුව මේ හතරවෙනි බෝතලේ මේ හතරම මම පර්චේස් කරේ අපේ ඩියුටි ෆ්‍රී එකෙන් කට්නා එක තියෙන. එතකොට අනිත් බෝතල් තුනේම මම හැබැයි දැක්කේ ස්ටික් එකක් විතරයි මේක විතරයි එම්බෝස් කරලා තියෙන්නේ. හැබැයි මට එතන පොඩි සැකයක් තියෙනවා එක රේන්ජ් එකකින් උඩ විතරද මේක එම්බෝස් වෙන්නේ කියන එක බොටල්ස් වල. ඉතින් කවුරු හරි ගැන දන්නවනම් තව ඒක විස්තර බෙදා ගන්න කමෙන්ට් කරන්න. ඒ වගේම තව යාළුවෙක් සඳහන් කරලා තිබ්බා පුළුවන් තරම් මිලදී ගන්නකොට 1 ලීටර් යන්නේ නැතුව 700 750 ඒ අතර බෝතල් ගන්න. මොකද ඒවා ගොඩක් ෆේක් බෝතල් වලට වැඩිය බෝතල් නෙමෙයි කියන එක. ඉතින් මම දන්නේ ඒකෙත් කොච්චර දුරට ඒක ඇත්තද නැත්තද කියන එක. හැබැයි මේක නම් තිබ්බේ මට මතක විදිහට 1 ලීටර් නෙමෙයි 750 බෝතලයක් තමයි ඩියුටි ෆ්‍රී එකේ තිබ්බේ. ඉතින් අපි තව දුරටත් මේක රස විදින ගමන් කතා කරමු. මේක ස්ටොප් එකක් එක්ක තියෙන එකක්. මේක අර ගෝල්ඩ් ලේබල් කියන එකටම සමාන වෙන්නේ ඒකේ පහට දීලා තිනවා. ඇත්තටම මේක ලස්සන ගෝල්ඩ් කලර් එකක් තමයි තියෙන්නේ මේකේ. ඇත්තටම හරිම ඇසට ප්‍රියමනාප පැහැයක් තමයි තියෙන්නේ. අපි බලමු පොඩ්ඩක් සුවද. ඔව් පොඩි ගොඩාක් නෙමෙයි පොඩි ලයිට් සැර ගතියක් තියෙනවා. හැබැයි ඒකම හොඳ මේ මොකක්ද ඒකට කියන්නේ හොඳ අර පැණි රස සුවඳක් එනවා. ඔව් ෆෘටි ඒ වගේම නිකන් හනි සුවඳකට බර සුවඳක් තමයි එන්නේ ගොඩක්. ඒ ස්ප්‍රිට් සුවඳත් එක්ක පොඩක් රස විඳලා බලමු මේක. ඇත්තටම කිසිම අමාරුවක් නැතුව මේක කිසිම චේසයක් නැතුව නීට් පානය කරන්න පුළුවන්. ඒකයි ස්ටෙප්ස් තුනක්ම ගත්තේ. මේක තනිකරම එන්නේ අර සුවඳ සැර වුණාට මේක අර ටේස්ට් එක තනිකරම තියෙන්නේ හරිම ස්වීට් පැත්තට බර රසක් තියෙන්නේ. හැබැයි මේ ඒ පැලට් එක ඉවර වෙනකොටම වගේ යනවා. ඒ කියන්නේ ඒ ස්ලිප් කරලා ඒක ඉවර වෙනකොටම වගේ පොඩි ස්මෝක් පැත්තට පොඩි බර ගතියක් තියෙනවා. ඔව් ඒක අර ඒ ටේස්ට් එක ස්ටාර්ට් කරන්නේ ස්වීට් පැත්තට බර වෙලා ගොඩක් හනි පැත්තට බර වෙලා. හැබැයි ඒක අර උගුරෙන් පල්ලෙහාට යනකොටම පොඩි ස්මෝක් පැත්තට බර වෙනවා. හැබැයි ඒක අර අපි රිවිව් කරපු ඩබල් බ්ලැක් එක තරම් අර
අද අයිල ඒ කියන එත ඒ පැත්ත තියෙන මේ විස්කී තරම් මේ ස්මෝක්නස් එකක් නෙමේ තියෙන්නේ. අපි චව චුට්ටක් මේකට වතුර චුට්ටක් එකතු කරලා බලමු කොහොමද ඒකේ රස වෙනස් වෙන්නේ කියලා පොඩි ඩ්‍රොප් දෙකක් විතර. ඔව්. ඒකෙන් ගොඩක්ම ඒක ලයිට් වැඩි වුණා ඒක ඇත්තටම. ඇත්තටම ජොනි වෝකමත් නෙමේ ගොඩක්ලට මේ රේන්ජ් එක ටේස්ට් කරන්න ඕන විදිහ එක විදිහට ඒගොල්ලෝ රෙකමන්ඩ් කරලා තියෙනවා. දැන් රෙඩ් ලේබල් එකත් ගොඩක්ලාට ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ ඒක චේස් මොකද මික්ස් එකක් විදිහට ගන්න කෙනෙක් කොක්ටේල් බේස් වලට ගන්න කියන එක තමයි රෙඩ් ලේබල් වලට ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරන්නේ. මොකද ඒකට හේතුව තමයි රෙඩ් ලේබල් එක ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට බජට් යූසර්ස් ලව කේටර් කරන්න. ඊට පස්සේ ඊළඟට තියෙන බ්ලැක් ලේබල් එක ගත්තොත් ඒගොල්ලෝ ඔන් ද රොක්ස් සෝඩත් එක්ක අයිස් මේ වතුරත් එක්ක රෙකමන්ඩ් කරනවා. ඩෙෆිනිට්ලි ඩබල් බ්ලැක් එක ගත්තොත් ඒගොල්ලෝ ඔන් ද රොක්ස් රෙකමන්ඩ් කරනවා. මේක ගොඩක් වෙලාට ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ ඔන් ද රොක්ස් සහ කොක්ටේල් වල අර ස්වීට් පැත්තට බර කොක්ටේල් වලට යූස් කරන ගොඩක් වෙලාට ඒගොල්ලෝ රෙකමන්ඩ් කරනවා මේක ෆීස් කරලත් ගොඩක් චිල් කරලත් ඒක ඩ්‍රින්ක් කරන්න කියලා. පොඩ්ඩක් බලමු ඔන් ද රොක්ස් වල දාලා කොහොමද කියන එක. ඇත්තන මොන්ද රොක්ස එක තම මේ මැච්චන මේ දැන්ගෙනවා ගොඩක්ම ස්විට්නස් එක ගොඩක් ඉස්මතු වෙලාන අත්තන ඔොන්ද රොක්ස එක භාවිච්චි කරද්දි එතකොට ඇයි කියලා ජොනිබෝක රෙඩ්ලේ මේ ගෝල් ලේබලයක් ඉන්ට්‍රඩියස් කරොත් මංහිතන් ඒ පැත්තට සහ අනික මේගොල්ලොන් මේ එක කස්ටම සෙක්මට එක කේට කරන්න ටාගට් කරලා තින උදාහරණයක් විදිහට අර අපි ගේ පාරක් සති කතා කරපු ස්මෝක් විස්කේ රස විදින්න කැමතියට ඩවල් බ්ලැක් එක දීලා තියෙනවා. ඊට පස්සේ මෝල්ට් සහර ඒ ෆ්ලේවර්ස් කැමති අයට ග්‍රීන් ලේබල් එක දීලා තියෙනවා. ඒ වගේම ස්වීට්නස් පැත්තට බර විස්කි එකක් රස විඳින්න අය කැමති අයට මේ ගෝල් ලේබල් රිසර්ව් එක ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඊට අමතරව ගෝල් ලේබල් එක ගොසක් ගොඩක් ප්‍රසිද්ධ ඇත්තටම සෙලිබ්‍රේෂන්ස් වලට. එහෙම නැත්නම් මොකක් හරි ෆන්ක්ෂන් එක යූස් කරන්නත් ගොඩක් වෙලාට ගෝල් ලේබල් එක කැමති. මොකද ගෝල් ලේබල් එකත් ගොඩක් වෙලාවට කියනවා මෙමරි එකක් මතකේ මෙමරි එකක් එක්ක තමයි මේ ගෝල් ලේබල් එක යන්නේ කියන එක සිටුේෂන් එක මතක තියාගන්න එකක් විදිහට තමයි ගෝල් ලේබල් එක යූස් කරන්නේ. ඉතින් අර ජොනිමෝක වෙබ්සයිට් එකෙම තියෙන දෙයක් එක්ක මම ඉවර කරන්නම්. ඒක ගැන තියෙන කියමනක් එක අතන වෙබ්සයිට් එක ගැන මේ ජොනිමෝක එකත් එක්ක තියෙන කියමනක් එක්ක මම මේක ඉවර කරන්නම්. ඉවර කරන්න කලින් මතක් කරන යාළුවනේ මයි channel එක subscribe කරන්න. මොකද හැම subscribe එකක්ම හැම comment එකක්ම හැම like එකක්ම ඔයගොල්ලෝ බලන හැම view එකකින්ම මම ආව ඇත්තටම දිරිමත් කරනවා. ගොඩාක් අය ගොඩාක් ideas share කරගන්න. ඇත්තටම මේක මේ බොන්න promote කරන එකට වැඩිය අපි මේක knowledge එක share කරන session එකක් විදිහට මම මතක් කරන හැමතිස්සෙම මේ කතා කරන්න. ගොඩක් අය සමහර bottles වල prices අහලා තියෙනවා. මට ඒකත් මම මෙතනදි කියන්නම්. මට මතක විදිහට බ්ලැක් ලේබල් එකක් රුපියල් 17000ට වගේ තමයි තිබ්බේ. මිලියට 700 27000 37000 අතර වෙනවා ඩබල් බ්ලැක් එකක්. ගෝල්ඩ් ලේබල් එකක් මැදන 40ක් 50ක් අතර වෙනවා ලෝකල් මාකට් එකේ ඩියුටි නැතුව ටැක්ස් ඔක්කොමත් එක්ක ගත්තොත්. ඉතින් ඔයගොල්ලන්ගේ හැම කමෙන්ට් එකක්ම මට වැදගත් වෙනවා. කමෙන්ට් කරන්න ටච් එකේ ඉන්න keep in touch. මම ඉවර කරනවා මේ ජොනි වෝකර් ගැන තියෙන එකකින් එකක් තමයි ඒගොල්ලෝ කියන්නේ මොකද්ද බ්ලැක් ලේබල් එක කියන්නේ 12 years එක හැමදෙස්සෙම ඔයාලට කන්ෆිඩන්ස් එකක් දෙනවා. කියන්නේ මොකක් හරි මීටින් එකකදී එහෙම කතා කරද්දී කන්ෆිඩන්ස් එකක් දෙන විස්කි එකක්. ඊට පස්සේ ස්මෝක් ඒ කියන්නේ ඩබල් බ්ලැක් විස්කි එකක් කියන්නේ ගොඩක් වෙලාවට ඇටිටියුඩ්ස් ඒ කියන්නේ කණයෙන් ඉන්න ඒක නිස්කලංකව විස්කි රස විඳින්න හදපු විස්කියක් තමයි බ්ලැක් මේ ඩබල් බ්ලැක් කියන්නේ. ඒ වගේම ගෝල්ඩ් ලේබල් කියන්නේ ඇත්තටම ක්ලාස් එකක්. එහෙම නැත්නම් සෙලිබ්‍රේෂන් එකක්. එහෙම නැත්නම් ඒක සිටුේෂන් එකක් මෙනෙහි කරන්න තියෙන විස්කියක් විදියට. එහෙනම් චීස් යාළුවනේ.